ආයිබෝවන් වාසනාවන්ත ගෞරවනීය ගරු අපේ දායක කාරකාදී සුපින්නතුනි මහත්මීනි සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ඒ වගේම සූර්යකාන්ත පොලිස් වසමේ පොලිස් කොස්තාපල් සුසාන්ත මහත්තයා සම්බන්ධව මේ කතා කරන්නට පැමිණියේ කවදාත් සමාජයට අපි කැමැති ජනසිත පෙරමුණේ පක්ෂ නායක ලෙස ඒ වගේම වීරකතිය මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම මෙහි තින්නේ. අප දන්නවා නීතිය හරියාකාරව කරන්නට යන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇතැම් පොලිසිය ගහනවා. දැන් මම ඉදත් කතා කරා අදත් කතා කරා හැමදාම කතා කරේ ගංජා නීතිගත කරපල්ලා. මේ ගංජා නීතිගත නොකරපු නිසා නේද අද මේ අහිංසක දුප්පත් අසරණ පොලිසියේ සේවය කළ සුසාන්ත මැතිතුමා අද එළියේ ඉන්නේ. මේතුමා මහ විශාල වශයෙන් නීතියට ගරු කරමින් නීතිය ආරක්ෂා කරගනිමින් නීතියට ගෞරවනීය ලෙස වැඩ කරපු පොලිස් නිලධාරියා අද එළියේ සාන්ත දාන්ත තීන්ත කෝපිය ගංජාව වන්න ගංජාකර්තයක් කරන්න ගිහිල්ලා ඌ එළියේ පෙරවැජි තියෙන මිනිහෙකුට පොලිසියට යන්න විදියක් නැහැ. දැන් මොකද පන්නා ගහනවා මේ සුනිල් ඒටිආර් මෙතුමාට පොලිස් කොස්තාපල් සුසාන්ත මහත්මයාට. මොකද මේතුමා වැරදක් කළා නැහැ. වරද කරපු ඔක්කොම ටික ඉන්නවා. පොලිස් නිලධාරි 4 දෙනෙක් ඉන්නවා. අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය සාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජාතික ජන බලවේගයේ කතා කරන්නේ නම් 3යි. කෝ අනිත් නම ගෙදර තියාගෙන ඉන්නේ. මේකුල්ලන් අනිවාර්යෙන් අනිත් නම තියාගෙන ඇත්තේ මුංගේ ඡන්ද වාසියට ඡන්ද ටික ගන්න ඡන්ද කොට කරගන්න ජාතික ජන බලවේගයේ ගමට වැඩක් කළා තියෙන මේ අහිංසක දුප්පත් අසරණ පොලිස් කොස්තාපල් සුසාන්ත ඒටිආර් මැතිතුමාගේ රස්සාව තහනම් කරපු එක මේක ගරු පොලිස් පෙරතුමනි මේක ලැජ්ජයි අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාලා කොණ්ඩක් කලින් තියාගෙන වැඩක් කරන්න අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් මේ පරිගන්නට ජනාධිපතිතුමා කිව්වේ මගේ මිනිහෙක් වුණත් ඌට නීතියෙන් ක්‍රියාත්මක කරනවා. දැන් තමුන්නාසලගේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපතිතුමා හිට ගන්නවා පොලිසියත් හිට ගන්නවා අහිංසක දුප්පත් මිනිහෙකුට මෙහෙමනම් අපිට කොහොම කරන්නේ? පොලිස් නිලධාරී වෙනුවෙන් ත්‍රිවිධ හමුදා වෙනුවෙන් අපි ඕනෑම වෙලාවක ඕනෑම තැනක කතා කරන්න කැමති. ජාතික ජන බලවේගයේ ආවේ කොහොමද? ඕන වෙලාවක ඕන තැනක අපි නීතිය ක්‍රියාත්මක කළා ඕනෑම කෙනෙකුට නීතියෙන් දඩුවම් දෙනවා. මේ අහිංසක මිනිහා දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් කන්න බොන්න විදියක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මේ මිනිස්යාගේ රස්සාව තහනම් කරපු තමුන්නාලට කවදාකවත් හොඳක් සිද්ධ වෙන්නේ. දරුවෝ ඉන්න අම්මලා තාත්තලා දරුවෝ ඉන්න දෙමාපියෝ නම් කරුණා කළා මේ මිනිස්යාගේ රස්සාව නැවත පිටවන්න. අර සාන්ත දාන්ත තීන්ත කොප්පිය සාන්ත මන්ත්‍රීවරයාගේ නැවතවරක් උසාවියේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්ක පාර්ලිමේන්තුවේ කෑ ගහනවා මේවාට මේ ඇඟ බැදලා තියෙන්නේ. ඇඟ බැදපුවා නැවතවරක් උසාවියට ගිය හැටි මේක අනිවාර්යෙන් අරව අවලංගු කළා රක්ෂිත බන්ධනාගාර ගත කරන ගංජා හරි දාලා මු ගංජා මීටියට බයි වෙන කෙනෙක් යොමු කළා. දැන් සාන්ත බලන්නේ එයා බෙරෙන. හැබැයි මතක තියාගන්න සාන්ත මහත්තයෝ අද ඔහොමනම් තව ටික කාලෙකින් ජාතික ජන බලවේගයේ හේදිලාම යනවා තොපි හන්දා. ජනාධිපතිතුමා මතක තියාගන්න තමුන්නාන්සේ ආරක්ෂා කරන්න ආපු එකෙක්වත් තමුන්නාන්සේ ආරක්ෂා කරන්න ආරක්ෂා වෙනවා පොලිසියත් අල්ලගෙන ත්‍රිවිධ හමුදාවත් අල්ලගෙන ත්‍රිවිධ හමුදාවටත් මේ දේ ප්‍රශ්න එනවා. ඒ නිසා පොලිසි නිලධාරීට මං එදත් කිව්වා තමුන්නාන්සේලාගේ රාජකාරී හරියාකාරව කරන්න එක ගැත්තන්ට උදව් කරන්න යන්න එපා. එදා අරට අනුනට අපි වලපාලයට දැන් කොහොමද දැන් පොලිසියත් වලපාලයට දාන ලැහැත්ති. පොලිසියට වලපාලයට දානවා කියන්නේ ජනතාව අනිවාර්යෙන් මරලා හරි විසිකලා කොහාට හරි දානවා කතා කරන්න පුළුවන් අය. ජනාධිපතිතුමා මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක කරන්න. ඔබතුමා දැන් කයිය නායක කියලා හැමතැනම කතා බහ කරනවා. මිනිස්සු බයිනවා ඔබතුමාට. ඔබතුමා හරි වැඩක් කරපු වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා.
මම ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමනි මේ අහිංසක පොලිස් කාර්යය දිහා බලන්න මොකද වුනේ කියලා සොයා බලන්න ඇයි ඔබතුමා නියෝගයක් දෙන්න බැරි සොයා බලලා වාර්තාව දෙන්න ඔබතුමාගේ මිනිහෙක් නිසා අර සාන්ත මන්ත්‍රීතුමා ආරක්ෂා කරනවා ඒකට වඩා තමුන්නාන්සේ ආරක්ෂා කරගන්න ඡන්දේ දීපු මේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ කියන එක මම ජනාධිපතිතුමාට කියන ජනාධිපතිතුමනේ ඊළඟට මාධ්‍ය ප්‍රකාශක මේ සබරගමු DIG මහත්මයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මාධ්‍ය ප්‍රකාශකගේ රැකියාව බාරගත්තා මීට සති කීපයකට පෙර ගරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඇයි මේ උත්සලකෝ නිවාඩු ගියාද ඒ නිවාඩු ගියේ දවස් ටිකේ ඒතුමාගේ රිකවරි එක ඔබතුමා ගත්තද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාධ්‍ය ප්‍රකාශයක් වීම ගැන සම්බන්ධව මම කනගාටු වෙන ගරු පොලිස්පතිතුමනි මේ සියලු දෙනාට ගෙනල්ලා පන්ති පවත්වන්න පන්ති පහන දුන්නනේ ඒ පන්ති පාරේ පවත්වලා කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා මාධ්‍ය ප්‍රකාශකගේ පත්කලා තින්නේ ඕගේ රාජකාරිය ඕක කරපු දෙයෙන් අනිත් අයගේ දේවල් ඒ වගේම තමයි සාන්ත මහත්තයෝ ඔබතුමාලගේ මන්ත්‍රීකම් හැමදාම රැකෙන්නේ මතක තියාගන්න බලය ටික කාලයයි බලය තියෙන කාලේ ජනතාව ආරක්ෂා කරන්න බැහැ නම් ජනතාව දුක දැනගන්න බැහැ නම් ඊළඟට කරකිලා එනවා අනිත් එක අහල පහල උදවිය මේ සුනිල් සාන්ත ඉතිහාස මහත්තයාගේ අහල පහල උදවිය මේ අහල පහල තමන්ගේ පුද්ගලයා රැක ගන්න බැරි කෙනෙක් ඉන්නවද ආයි මොකක්ද එහෙනම් සාන්ත මහන මතක තියාගන්න මේ අහිංසක පොලිස් කාර්යයා පලි ගැනීම වලින් නතර කරන්න ඔබතුමා පුළුවන් නම් උසාවියට ඉදිරිපත් වෙන්න මොනාරි කළා මේ වැරද්ද මම කරන්න ගියයි ඒතුමා වෙනුවට කවුදපත් කරේ තවත් නිලධාරියෙක් මිනිහෙක් ගියේකට ඒ මිනිහා තමයි දඩේ කියලා එළිය ඇත්තේදී කොහොමද වැඩේ ඕන් ඔක තමයි ඉස්කෝලේ මහතුරුත් යම් තැන්වලදී පාඩම් අමතක කරන්නේ පාඩම් ඉගෙනුවාට ඒ පාඩම යම් තැන්වලදී පාඩම අමතක කරනවා මේ ගංජා ගස් දෙකට මේක තමයි කියන්නේ කොල්ලන්ට ගංජා ගහන්න ඕන නම් ගංජා බොන්න ඕන නම් මේ ගංජා නීතිගත කළා අනිවාර්යෙන් මේ වගේ රටට ප්‍රයෝජනයක් ගන්න කියලා අහිංසක දුප්පත් කොල්ලේ ගංජා චුරුට්ට බිව්වට පස්සේ උන් අතරම මේ රාලාමේගේ නීති ආරක්ෂා කරන්න ගිය රාලාමේට මෙහෙම වෙනවනම් අහිංසක ගමේ දුප්පත් කොල්ලන්ට කොහොම දෙයක් සිද්ධ වෙයිද කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා මේ සම්බන්ධව ගරු පොලිස්පතිතුමා ළඟට ගිහිලා අපි පැමිණිල්ලක් කරන්න සූදානම් තවටිද පොලිස් කොස්තාපල් මැතිතුමා මේ සම්බන්ධව පැමිණිල්ලක් කළා තිනා උදේ 8යි ගානකට රාත්‍රියේද දන්නේ ඒක රාත්‍රී කාලේ උදේ කාලේ හරි මේතුමා පැමිණිල්ලක් කළා තිනා පොලිසියට මේතුමාගේ පැමිණිල්ල අද වෙනතුරු විභාග කරන්න ගත්තේ නැති ඇයි ඊළඟට සාන්ත මන්ත්‍රීතුමා 10 ගාන ගිහින් පැමිණිලි දැම්මා. ඒක විභාගයට අරගෙන මේතුමාගේ රස්සාවක් නතර කරන්න තරම් තාත්තෙක්කට පොලිසිය මේ තරම් හැලුවට ලකුණේ ඇයි? ඔක්කොම රතු පාට සේට අදින්නේ. අර මන්ත්‍රීවරයෙක් කිව්වනේ පොලිස්පතිතුමා අදින්නේ මට කියන්න ලැජ්ජා එක ඒ තත්ත්වයට කියලා. ගරු පොලිස්පතිතුමනි මේක නින්දිතයි. ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධව පොලිස් ඇමතිතුමෝ බලපිය මේක වහාම මේ සම්බන්ධව නිදාගින්න එපා. තමුන්නාන්සලාගේ පොලිස් දෙපාර්තමේන්තුවක ලැජ්ජාවක්. මේ කරපු පොලිස් පැමිණිල්ල වහාම විභාග කරන්න. සාන්තික පැමිණිල්ල විභාග කරන්න. මේ විභාග දෙකම කළා හරියාකාරව මේ පැමිණිල්ලට වුණ දේ කරන්න. මේ සුනිල් වටකර නීතිඥ මහත්තයෝ කෝ වහාම ක්‍රියාත්මක පොලිස් ලේකම්තුමා කෝ පොලිස් පෙතුමාට විතරක් ඇගිලි දික් කරන්නේ අමාතුමා ඉන්නවා නියෝජ්‍ය මැතිතුමා ඉන්නවා පොලිස් ලේකම් වුණා මුන් ඔක්කොම ටික පොට්ට ටිකක් අරගෙන මේ පොට්ට ටිකේ පුළුන් ගැට ගණන් කර ඉන්නවා අපි කවදද මේකේ යන්නේ කවදද යන්නේ ආයෙ දිනන්නේ කවදද කියලා උඹලා ඔක්කොම යනවා ඒ නිසා මතක තියාගන්න මේ දී කරපු පැමිණිලි වහාම විභාග කරන්න කියලා මං ගරු පොලිස් පෙතුමාගෙන් ඉල්ලා තිබුණා ජනාධිපතිතුමාට ඔක්කොම කරන්න බෑනේ